නිදුක් නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම ආදරණීය ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට The Home and Mom මගේ YouTube channel එකත් එක්ක තමයි ඔයාලම එකතු වෙලා ඉන්නේ. අද මම හදිස්සියෙම මේ වගේ වීඩියෝ එකක් ඔයාලත් එක්ක අරන් එන්නේ. මොකද මගේ පැංචි ඉන්නේ ටිකක් අසනීපෙන්. එහෙම වෙලත් මේ වීඩියෝ එක මම අරන් එන්න හිතුවේ. ගොඩක් දුරදිග නොහිතන චූටි බිබිලක්නේ චූටි දෙයක්නේ කියලා හිතලා පොඩි බෙහෙත් කරන අම්මා වගේ අම්මලා තව ඕන තරම් ඇති කියලා හිතන නිසා අපි යමු දෝනිට හදිසියෙම මොකද උනේ කියලා බලන්න. මගේ පැංචිට පොඩි ඇලර්ජි එකක් තියෙනවා. මේ වගේ මදුරුවෝ කූඹි ඔය වගේ සත්තු කෑවම එයාට රතු ලප දානවා. ඒ වගේම ඒවා ටිකක් ලොකු වෙනවා. දවස් කීපයක්ම තියෙනවා. ඒකට අවශ්‍ය ප්‍රතිකාර අපි ගත්තා. ඉතින් ඊට පස්සේ දෝනිට ඒ වගේ රතු ලප ආවත් ඒව දවසින් දෙකකින් අඩු වෙනවා. මොකද මේ මෙඩිසින් නිසා. පස්සේ මේ ළඟදි දවසක පැංචිට නිකට එයාටත් ඒ වගේ බිබිලි ආවා. එක දෙක තමයි මුලින්ම ආවේ. ඉතින් ડોක්ටර් බෙහෙත් දීලානේ තිබ්බේ. ඉතින් ඒ ක්‍රීම් එක ගෑව දවස් දෙකක් තුනක්. මම කියන්නේ මේ සති එකමාරකට විතර කලින් සෑහෙන රසණයක් නේ දවල් කාලෙට තිබ්බේ දවස් ටිකේ. ඉතින් මම හිතුවා ඉතින් දෝනිට දාඩිය දානවා වැඩිනේ හරියට ඒ නිසා වෙන්න ඇති හොඳ වෙන්න දවස් දෙකක් යයි කියලා. ඒත් ඊට පස්සේ මම දැක්කා ඒ රතු බිබිලි වටේට රවුමට තව බිබිලි ටිකක් දාලා තියෙනවා. පස්සේ අපි ආයෙ ડોක්ටර් channel කරලා බබාව පෙන්නලා බෙහෙත් ගත්තා. මේ පාර පැංචිට බොන්න පැණි 4ක් හම්බුණා. පැණි දෙකක් දවස් 3කට අනිත් පැණි දෙක මාසයක් වන්න දෙන්න කියලා ડોක්ටර් කිව්වා. ක්‍රීම් එකකුත් දුන්නා බිබිලි වල ගන්න. ડોක්ටර් කිව්වා හැබැයි සතියකින් ඇවිල්ලා පෙන්නන්න කියලා. ඉතින් අපි බබාට බෙහෙත් ටික හරියටම දුන්නා. මේ වෙද්දි බබාට පිටේ තේ රතු ලප හැවිත් තිබ්බේ. බෙහෙත් දෙද්දි පිටේ නළලේ අතේ ඒ තිබ්බ බිබිලි ටික අඩු වෙලා නැති වෙලා ගියා. හැබැයි නිකටට යටින් තිබ්බ බිබිලි තව පැතිරුණා මිසක් අඩුුනේ නැහැ. දැන් තියෙන්නේ මේ තත්ත්වේ. අපි ආය දෝනිව ડોක්ටර්ට පෙන්නලා බෙහෙත් ගත්තා. තාම දවසයි දෝනිට ඉක්මනට හොඳ වෙන්න කියලා තමයි මම අදහන වඳින පුදන බුදුන්ගෙන් දෙවියන්ගෙන් විශ්ව මාතාවගෙන් මම ඉල්ලන්නේ. එයාට වැළඳෙන්න තියෙන හැම ලෙඩ රෝගයක්ම මට වැළඳිලා එයාට හැමදාම නිදුක් නිරෝගීව ඉන්න ශක්තිය ධෛර්යය එයාට දෙන්න. හරි වෙලාවට හරි විදියට මට දෝනිට අවශ්‍ය බෙහෙත් ටික දෙන්න පුළුවන් වුණා නම් කියලා මට හැම මොහොතෙම හිතෙනවා. ක්‍රීම් ගෑවනේ බෙහෙත් දුන්නනේ හවස් වෙද්දී අඩුවේ හරි හෙට අඩුවේ හරි තව දවසක් බලමු. ඔහොම මම එයාට බෙහෙත් දීලා බලාගෙන හිටපු දවස් මට දැනුත් මතක් වෙනවා. සෑහෙන දුකයි මට. ඇත්තටම ඔයාලටත් මෙහෙම වෙලා තියෙනවද යාළුවනේ? ඒ වගේම මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ පුංචි පැටව පරිස්සමෙන් බලාගන්න. චූටියට රතු ලපයක් ආවත් ඒ ගැන මත වෙන්න. ඒක ලොකු තුවාලයක් වෙන්න නොදී පරිස්සමෙන් බලාගන්න. අදට මං ගිහින් එන්නම්. හිතුවේවත් නැති වෙලාවක අවේලාවේ අරන් ආපු වීඩියෝ එකක් මේක. ආයි වීඩියෝ එකක් කරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම උතුම් නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් ඉන්න. ආදරේ යාලා හැමෝටම.